තව කෙනෙගේ සෝෂල් මීඩිය එකකවන්ටයක් එකන ෆස්බුක් එකකවන්ටක් වෙන්න පුළුවන් YouTube චනලක් වෙන්න පුළුවන් WhatsApp චනලක් වෙන්න පුළුවන් TikTok එකකවන්ටක් වෙන්න පුළුවන් අපි සල්ලියෝලට ගත්තොත් මොකද වෙන්න කියල තම අද වීඩියෝගේ මං වලත්තේ කතා කරන්න යන්නේ ඉතින් වීඩියෝ අතක ඉස්තරහට දිගටම ඇදිලන්න මේ වීඩියෝට අනිවාරෙන් ලයික් එක් උදාන තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඒකට ක්ලික් කරලා ඊට හැබැයි තියෙන බෙල් අයිකන් එකක් ඒකත් ක්ලික් කරලා ඒක ඕල් කියලා දාලා තියාගෙන අපි මේ වගේ වීඩියෝස් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් මාර්කයෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. ගොඩකට මගෙනුත් අහලා තියෙනවා අයියේ WhatsApp channel එකක් නැද්ද අයියේ Facebook account එකක් ගන්න නැද්ද අයියේ TikTok account එකක් ගන්න නැද්ද අයියේ YouTube channel එකක් ගන්න නැද්ද කියලා මගෙමුත් ගොඩක් කට්ටිය message කර අහලා තියෙනවා. ඒ message කරපු කට්ටියට මම කියලා දෙනවා මොකක්ද ඒ වගේ වෙලාවකට කරන්න ඕන කියලා. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය හිතන්නේ අපි WhatsApp channel එකක් හරි Facebook account එකක් හරි එතකොට YouTube channel එකක් හරි අපි සල්ලි දීලා ගත්තා කියලා අපිට සක්සස් වෙන්න ලේසි කියලා නෑ. ඔයාලට සල්ලි දීලා කවදාවත් ඒ account එක ගත්තට සක්සස් වෙන්න බෑ. මම මේ කතා කරන එකේ පැති දෙකක් තියෙනවා. මම මේ පැති දෙකම ඔයාලට වෙන වෙනම පෙන්නලා දෙන්න. පළවෙනි කාරණේ තමයි ඔයාලා account එකක් ගන්න මොන අරමුණකින්ද කියන එක අනිවාර්යෙන් වැදගත්. ඔයා හිතන්නකෝ දැන් මම මේ වීඩියෝ එක කරනවානේ. දැන් ඔයාලත් එක්ක කතා බහ කරලා මම මේ වීඩියෝ එක කරනවා. එතකොට දැන් මට පුළුවන් දේ ඔයාලට පුළුවන්ද? මට පුළුවන් දේ ඔයාලට පුළුවන්ද? ඔයාලට පුළුවන් දේ මට පුළුවන්ද? පැහැදිලිද? දැන් අපි කෙනාගෙන් කෙනාට තියෙන ස්කිල් ටික ගත්තොත් එම් සරලව වෙනස්නේ. ඔයාට පුළුවන් දේ මට බෑ, මට පුළුවන් දේ ඔයාලට බෑ. අන්න ඒ වගේ කෙනාගෙන් කෙනාට තියෙන ස්කිල් ටික වෙනස්. ඔයා හිතන්නකො කෙනෙක්ගෙන් සල්ලි දීලා YouTube channel එකක් ගන්නවා කියලා හිතන්නකො. එහෙම නැත්නම් Facebook page එකක් ගන්නවා කියලා හිතන්නකො. Facebook page එකක් ඔයාලා සල්ලි දීලා ගත්තට පස්සේ ඒ දාලා තියෙන වීඩියෝස් තියෙනවනේ. කලින් කෙනා දාපු වීඩියෝස් තියෙනවනේ. එයාගේ සමහරට ඔයා Facebook page එක ගන්න 1 million reach එකක් තියෙන පුළුවන් Facebook page එක ගද්දි. followers ලා ඉන්න පුළුවන් 50k වගේ followers ලා ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ බේසක් ඉන්නවා කියලා ඔයා එක සල්ලි දීලා ගන්නවා. එතකොට එයාගේ වීඩියෝස් වලට 1 මිලියන් රීච් ආවිලා තියෙන්නේ 50k ෆලෝ කරලා තියෙන්නේ එයාව. එයා ඔයාගේ කන්ටෙන්ට් වලට කැමැත්තෙන්ද එයා කලින් දාපු වීඩියෝස් වලට කැමැත්තෙන්ද? එයා කලින් ඒ පේජ් එක ඇතුලේ කරපු දේවල් වලට කැමැත්තෙන් නේද? එච්චරක් ඒකේ ඔඩියන්ස් එක බිල්ඩ් වෙලා තියෙන්නේ. YouTube channel එකක් ගන්නවා නම් කලින් එයා YouTube channel එක ඇතුලේ කරපු කන්ටෙන්ට් නිසා නේද එච්චර ඔඩියන්ස් එකක් ඒක ඇතුලේ බිල්ඩ් වෙලා ඉන්නේ. WhatsApp channel එක සල්ලි වලට ගන්නවා නම් ඒ WhatsApp channel එක ඇතුලේ අර කලින් කරපු කන්ටෙන්ට් නිසා නේද එච්චර ඔඩියන්ස් එකක් ඒක ඇතුලේ බිල්ඩ් වෙලා ඉන්නේ. TikTok එකත් එහෙමයි. ඉතින් ඔයාලට එතනදිම තේරෙන්න ඕන එයා දුන්න දේවල් එයාට කැමැත්තෙන් ආපු මිනිස්සු ටිකක් තමා එතන ඉන්නේ. පැහැදිලිද? එයාට කැමැත්තෙන් ආව පිරිසක් එතන ඉන්නේ. මම මේක සල්ලි දීලා ගත්තා කියලා ඒ ඔඩියන්ස් එක ඔයත් එක තවත් ඉඳීද? ඔයාටත් පුළුවන් වෙයිද ඒ විදිහටම කන්ටෙන්ට් දාන්න? ඔයාට ඕන ස්කිල් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක්ගේ channel එකක් අරගෙන ඉන්න ඔයාට ඕන විදිහට ඒ ඔඩියන්ස් එක හරවගෙන ඒ හැමදේම කරලා ඉස්සරහට යන්න පුළුවන් නම් ඔයාට අවුලක් නැහැ. එහෙම නැත්නම් එයාගේ 1 මිලියන් රීච් එකක් තියෙනවනේ. එයාගේ followers ලා ගොඩක් ඉන්නවා. එයාගේ subscribers ලා ගොඩක් ඉන්නවා කියලා ඔයා ගත්තොත් එහෙම ඔයා වැටෙන්නේ ලොකු අමාරුවක වැටෙන්නේ. ඊට වඩා ලේසි ඔයාට මුලින් ඉඳන් channel එකක් හදාගෙන ඉස්සරහට යන එක. අපිට සබ්ස්ක්‍රයිබර්ස් ලා 10k වෙන්න පුළුවන් 50k වෙන්න පුළුවන් followers ලා 10k වෙන්න පුළුවන් අපිට ඕන කවුන්ට් එකක් හදාගන්න පුළුවන් අපිට ඕන ඔඩියන්ස් එකක් හදාගන්න පුළුවන් අපිට මොන හරි දේවල් ටිකක් කරලා මොන හරිම කරනවා කියලා ඉන්න කට්ටියක් ඉන්නේ මොන හරිම කරලා මේකෙන් සක්සස් වෙන්න බෑ අපි හිතන්නේ අපිට තියෙන ස්කිල් එකත් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕන ඉතින් හිතන්න තව කෙනෙක් ඉන්නවා නිකන් කොමඩි වීඩියෝස් දාලා ඔය වගේ ආතල් හිතෙන දේවල් දාලා මිනිස්සු බලන්න හිතෙන දේවල් දාලා නිතරම දෙවෙලේ බලන දේවල් තියෙනවනේ අපි සාමාන්‍යයෙන් Facebook එකට ගියොත් එතකොට TikTok එකට ගියොත් YouTube ඒ short feed එකට ගියොත් අපි නිතරම බලන දේවල් තියෙනවා. අන්න ඔය වගේ නිකන් වීඩියෝස් ටිකක් දාලා අපි ලේසියෙන්ම ඔඩියන්ස් එක බිල්ඩ් කරගන්න පුළුවන්. පැහැදිලිද? ඔයාලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ Nano Plus 1 අපේ YouTube channel එකට මම මේ ඔයාලත් එක්ක කරන YouTube channel එකට එන්නේ. ඔයාලා ටෙක්නොලොජි ගැන දේවල් ඉගෙන ගන්න. පැහැදිලිද? මොනවා හරි දන්නේ නැද්ද දෙයක් ඉගෙන ගන්න. එතකොට මේකට එන්නේ මොකක් හරි අවශ්‍යතාවයක් තිබ්බොත් විතරයි. හැබැයි අපි TikTok එක ගත්තොත් එහෙම කෑම හදන වීඩියෝස් බලනවා එතකොට මොකක් හරි ආතල් කොමඩි වීඩියෝස් බලනවා එතකොට මොකක් හරි කන්ටෙන්ට් එකක් තිබ්බොත් බලනවා ෂෝට් මූවි වගේ මේ කන්ටෙන්ට්ස් තිබ්බොත් බලනවා එන්න ඒ වගේ දේවල් බලනවා ඉතින් ඔය වගේ දේවල් වලට මිනිස්සු කැමති අපිට ඔය වගේ දේවල් කරලා ලේසියෙන්ම ඔඩියන්ස් එක බිල්ඩ් කරගන්න බෑද ඒකත් මම මේ ලේසි කියනව නෙවෙයි ඒකටත් ස්කිල් එක තියෙන්න ඕනේ හැකියාව තියෙන්න ඕන අපිට ඔය වගේ දේවල් කරලා ලේසියෙන්ම ඔඩියන්ස් එක බිල්ඩ් කරගන්න පුළුවන් ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයාලා අර වගේ දෙයක් ගන්න එපා ඇත්තම කිව්වොත් ඒවා දෙයක් ගන්න එපා ඔයාලා මුලින් ඉඳන් පටන් ගන්න එච්චර අමාරු දෙයක් නෙවෙයි ඔයාලා ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන මුලින් ඉඳන් ඔක්කොම දේවල් ටික පටන් ගන්න ඉස්සරහට යන්න ඕන අනිත් කාරණේ ඔයාලා එහෙම සල්ලි දීලා ගත්තා කියලා
ඒ ඕඩියන්ස් එක ඔයාගේ විදියට කන්වර්ට් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් ඔයා කවදාවත් සල්ලි දීලා ඒ වගේ දෙයක් ගන්න එපා. මොකද ඔයා අමාරු වැටෙන්නේ. ඔයා බලාගෙන ඉඳි 1 මිලියන් රීච් ටිප් එක කීයටද 10000ට 2000ට 2000ට 3000ට වැටලා ඔහොම channel එක page එක active නැතුව මෙයි. active නැතුව මෙයි. යම්කිසි පිරිසක්වත් එක්කින්ද එතනින් ඉන්න. හැබැයි ඊට වඩා ලේසියව මුලින්දම දෙයක් පටන් අරගෙන ඉස්සරහට යන එක. ඕකේ තව හොඳ පැත්තක් තියෙනවා. ඔයා හිතන්නකෝ බිස්නස් එකක් මොකක් හරි කරන කෙනෙක් කියලා. බිස්නස් එකක් මොකක් හරි කරන කෙනෙක් නම් ඔයා ගන්නවා මේ 1 මිලියන් වගේ ඉන්න Facebook page එකක් සල්ලි දීලා ගන්නවා. 1 මිලියන් 50k වගේ ඉන්න 10k වගේ ඉන්න ඔයාට කැමති ඔඩියන්ස් එකක් තියෙන Facebook page එක සල්ලි දීලා ගන්නවා. ඔයා කොයි වෙලාවක මේ page එක reach එක බලනවද? නැහැ. reach එක ඔයාට අදාළම නැහැ. කොහොමත් ඔයා මොන දේ දැම්මත් මොන trick එක ගත්තත් ඔයා ඔය Facebook page එක හරි මොකක් හරි channel එක සල්ලි දීලා ගත්තට පස්සේ ඔය reach එක කලින් ගියපු views count ඔක්කොම බහිනවා ලොවෙත් බහිනවා ඒක. ඒක නිසා ඔයා බලනවා මම මේකේ 10k subscribers ලා ඉන්නවා මේ වගේ පිරිසක් ඉන්නවා කියලා ගන්නවා. දැන් ඕක අරගෙන ඔයාගේ විදියට ඔය page එක වෙනස් කරනවා. ඔයාගේ විදියට නම වෙන්න පුළුවන්, දාලා තියෙන logos වෙන්න පුළුවන්, cover photo වෙන්න පුළුවන්. ඔය හැමදේම ඔයාගේ විදියට ඔයා වෙනස් කරනවා. ඔයාගේ විදියට ඔයා වෙනස් කරාට පස්සේ ඔතනින් හිතන්නකෝ ඔය page එකේ active පිරිසක් හිටියා කියලා. මොන හරි දෙයකට කැමැත්තෙන් active පිරිසක් ඉන්න ඔය followers ලා ඇතුලේ subscribers ලා ඇතුලේ active පිරිසක් ඉන්නවා. පැහැදිලිද? එතකොට active පිරිසෙන් සමහර විට අර content වලට නිතරම කැමැත්තෙන් හිටපු පිරිසක් තමයි ඉන්නේ. එතකොට ඒ කට්ටිය සමහර විට unfollow කරලා දාලා යන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ Facebook page එක හරි YouTube channel එක හරි තාමත් ඉන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට මෙතන තියෙන වාසිය තමයි ඔයා දිගටම ඔයාගේ business එකට අදාළ contents දානවා. ඔයගේ දේවල් දාගෙන අර page එක හිමීට අර ගියපු road එකෙන් වෙනස් කළ වෙනස් පාරක ඔයා අරගෙන යනවා. ඒ විදිහට අරන් ගියාට පස්සේ ඔයා ගාවට එන කස්ටමර් කෙනෙක් ඔයාගේ Facebook page එකට හරි කොහෙට ගියාට පස්සේ මෙයාගේ ඉන්නවනේ 10k followers ලා ඉන්නවා. එතකොට 50k subscribers ලා ඉන්නවා. අවුලක් නැහැ මෙයා හොඳ කස්ටමර් කෙනෙක් කියලා. එතකොට එයා එහෙම කෙනෙක්ගේ විශ්වාසය හදන්න අපිට ඒ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. හැබැයි ඔය මං කිව්ව කාරණේ අපිට විශ්වාසය හදන්න ඕන අපිට සල්ලි වලට followers ලා ගන්න බෑද? අපිට සල්ලි කියලා followers ලා ගන්න පුළුවන් අපේම page එකක් හදාන්න. පැහැදිලිද? ඒක නිසා මම රෙකමන්ඩ් කරන එකක් තමයි ඔයා මොන දේ කරත් මුලින්ම පටන් ගන්න. මුලින්ම පටන් ගන්න තව කෙනෙක්ගෙන් කිසිම account එකක් සල්ලි වලට ගන්න එපා. සමහර විට account sell කරන කට්ටිය ඒ කට්ටිය මට මේ වීඩියෝ එකට comments දාලා බනි. ඒත් මට කමක් නැහැ. මොකද මේ වීඩියෝ එක buy කරන්න බලාගෙන ඉන්න buyers ලාට මට කියන්න තියෙන්නේ ඒ දේවල් එහෙම දේවල් ගන්න එපා. මොකද ඔයාලා අමාරු වැටෙන එකක් වෙන්නේ. එයාලා කියයි ඔයාලට ගත්තොත් එහෙම මගේ එකේ 1 මිලියන් රීච් එකක් තියෙනවා, හොඳට views යනවා, මෙච්චර followers subscribers ලා ඉන්නවා, මෙච්චර followers ලා ඉන්නවා කියලා ඔයාට කියයි. මම මේ කියන එක විශ්වාස කරන්න බෑ නේද? දැම්ම ගිහිල්ලා account එක buy කරලා බලන්න. සතියක් යන්න කලින්, මාසයක් යන්න කලින් දවස් 28න් 28ට ඔයා ඇනලයිස් කරනවා නම් ඕක බලන්න සතිය විතර දාලා බලන්න. කලින් සතියේ තිබ්බ එකත් එක්ක බලන්න මේ සතියේ 150කටත් වැඩි ඩවුන් වෙනවා අනිවාර්යයෙන්. 150කටත් වැඩි ඩවුන් වෙනවා. ඊළඟ මාසෙ වගේ යද්දි ඊටත් වඩා ඩවුන් වෙනවා. ඔයාට අර කලින් කන්ටෙන්ට් වලට වඩා හොඳ ක්වොලිටි කන්ටෙන්ට් දාන්න පුළුවන් නම් තිබ්බට වඩා චුට්ටක් අප් වෙයි. හැබැයි එකපාරට අප් වෙන්නේ මෙහෙම ඩවුන් එකක් ගිහිල්ලා මෙහෙම අප් එකක් එයි. පැහැදිලිද? ඒ නිසා ඒ වැරද්ද කොයිම වෙලාවකවත් කරන්න එපා. ඔයාට 100% විශ්වාස නම් විතරක් buy කරන්න. ඒ කියන්නේ ඔයාට sell කරන seller විශ්වාස කියන එක නෙමෙයි මම මේ කියන්නේ ඒ account එක. හරිද? ඒ account එකෙන් ඔයාට වැඩක් ගන්න පුළුවන් කියන එක විශ්වාස නැ විතරක් buy කරන්න. එහෙම නැතුව ඔයා action එකක් ගන්න එපා. ඒ වගේ දේවල් ටිකක් කරන්න එපා. පැහැදිලිද? මම හිතනවා ඔයාලා මේකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අමාරුවක වැටෙන්න ගියපු කෙනෙක් ඉන්නවා නම් එතනින් ගැලවෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වටින දේවල් දැනගන්න තාමත් ඔයා අපි subscribe කරලා අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට හැපැත් තියෙන bell icon එක click කරලා ඒක all කියලා දාලා තියාගෙන අපි මේවා වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් මාර්ගයෙන් වගේ ළඟටම ගෙන්න ගන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් මේක share පාරක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම ජයග්‍රාහී දවසක්.